අයිබෝල් ඉතින් ඔන්න කාලෙකට පස්සේ වීඩියෝ එකක් අරන් ඇවිල්ලා තියෙනවා. හරි. ඉතින් ඔන්න මේ වීඩියෝ එකෙන් අපි කතා කරන්න යන්නේ ඔයාලා ගොඩ දෙනෙක් දන්න ලෝකේ පුරා ප්‍රසිද්ධ ගේම් එකක් ගැන. ඔව් ඒ තමයි ඔයාලා අපි ගොඩ දෙනෙක් දන්න Minecraft ගේම් එක ගැන. ඉතින් මේ ලෝකේ බිහිවෙච්ච හැමදේම වගේ පොඩි දෙනකින් පටන් ගන්න බිහිවෙච්චනේ. ඉතින් මේ Minecraft ගේම් එකත් එහෙම. 2009 අවුරුද්දේ පොඩියට තමයි මේ Minecraft ප්‍රොජෙක්ට් එක පටන් ගන්නේ. ඉතින් මේ විදිහට පොඩියට පටන් ගත්ත මේ ගේම් එක මේ විදිහට ලෝකේ වැඩිම අලවෙන ගේම් එකක් වෙලා තියෙනවා. ඉතින් ගොඩ දෙනෙක් මේ ගේම් එක ප්ලේ කරලා මේ ගේම් එක හැදිච්ච විදිහ ගැන දන්නේ නැහනේ. ඉතින් ඒ නිසා තමයි අපි අද හිතුවේ මේ Minecraft ඉතිහාසය ගැන කතා කරන්න. ඉතින් Minecraft ඉතිහාසය ගැන දැනගන්න රැඳෙන්න මේ වීඩියෝවේ අවසානයේ තික්. Minecraft ගේම් එක මුලින්ම හදන්නේ මාක් පර්සන් කියන කෙනා. ඉතින් මේක ගොඩ දෙනෙක් දන්නේ නොච් කියලා. ඉතින් කොහොම වුණත් මේ ගේම් එක හදන්නේ 2009. ඉතින් නොච්ගේ පවුල ඒ කාලේ හිටපු මධ්‍යම පාන්තික පවුල. ඉතින් ඒ වගේම තමයි නොච්ගේ අධ්‍යාපනික මට්ටම සාමාන්‍ය මට්ටමක තමයි තිබිලා තියෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා කෝඩින් සහ ගේමින් වලට නොච් ගොඩක් ආසයි හිටපු කෙනෙක්. ඉතින් අන්න ඒ නිසා යාගේ තාත්තා ZS Spectrum කියන ඒ කාලේ ඒ කියන්නේ 80 ගණන් වලගේ තිබ්බ ජනප්‍රිය කම්පියුටර් කරන් දෙනවා. ඉතින් මේ සිදුවීම තමයි නොච්ගේ හැරම ලක්ෂ්‍ය වෙන්නේ. ඉතින් පොඩි කාලේ ඉඳලා තිබිච්ච ගේම් සහ කෝඩින් වල තිබිච්ච ආසාව නිසාම පොඩි කාලෙකින් ලොකු දෙයක් කරගන්න නොච්ට පුළුවන් වෙනවා. ඉතින් ඊට පස්සේ තමයි නොච් කේව් ගේම් කියන ගේම් එක හදන්නේ. ඉතින් කොහොම වුණත් නොච් පොඩි කාලේදී යාගේ තාත්තා මිය යනවා. ඇත්තට මේක නොච්ට ලොකු මානසික පීඩනයක් වෙනවා. හැබැයි ඉතින් කොහොම හරි 2009 දී නොච් එයාට ඕනේ වුණ විදිහේ ගේම් එකක් හදනවා. ඉතින් ඒකේ නම තමයි කේව් ගේම් කියන්නේ. ඉතින් මේ ගේම් එක ඔෆිෂියල් රිලීස් නැති වුණාට මේකේ බීටා සහ ඇල්ෆා කියන වර්ෂන් 2009 ඉඳන් තිබ්බා. ඉතින් 2011 තමයි මේ ගේම් එක ඔෆිෂියල් රිලීස් වෙන්නේ. වෙයි නොච් හදපු කේව් ගේම් කියන නමින් නෙමෙයි. ඉතින් මේ ගේම් එක රිලීස් වෙන්නේ Minecraft කියන නමින්. ඉතින් ඒක කොහොමද? ඔව්. ඒක වෙන්නේ මෙහෙමයි. 2011 දී නොච් තමන් හද මේ කේව් ගේම් කියන ගේම් එක Microsoft සමාගමට අලෙවි කරනවා. ඒ ඩොලර් බිලියන 2.5කට. ඉතින් 2011 දී Microsoft සමාගම මේ කේව් ගේම් කියන ගේම් එක මිලදී අරගෙන 2011 දී මේ ගේම් එක Minecraft කියන නමින් රිලීස් කරනවා. ඉතින් ඊට පස්සේ Microsoft සමග Minecraft මිලදී ගත්තට පස්සේ 2015 ඉඳලා 2020 වෙනකන් තිබ්බ අවුරුදු කිහිපෙදීම Minecraft වලට ගොඩක් අප්ඩේට් එවුවා. ඉතින් ඒ විදිහට 16, 17, 18, 19, 20 කියන අවුරුදු කිහිපය තුල Minecraft වල ගොඩක් වෙනස්කම් සිද්ධ වුණා. ඉතින් ඒ විදිහට කොම්බැක්ට් වුලිච් ඇන්ඩ් පිලේජ් විදිහට අප්ඩේට් ගොඩක් මේ ගේම් එකට එකතු වුණා. ඉතින් 2011 දී Minecraft Pocket Edition එහෙම නැත්නම් Bedrock Edition නිකුත් වුණා. ඉතින් මේකත් එක්ක ස්මාර්ට්ෆෝන් වලින් Minecraft ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඊට අමතරව Java version විදිහට ස්මාර්ට්ෆෝන් වල මේ Minecraft ගේම් එක ප්ලේ කරන්න පුළුවන්. ඉතින් 2020 අවුරුද්දේ වෙද්දී Minecraft වල ජනප්‍රියතාවය ඉහළ යෑම අඛණ්ඩව සිද්ධ වුණා. ඉතින් මේකට මීට කලින් වසරවල වෙච්ච අප්ඩේට් එකකින් 2020 පස්සේ Microsoft සමගම හඳුන්වලා දීපු අප්ඩේට් ගොඩක් බලපෑවා. ඉතින් මේකත් එක්ක ලෝකෙ පුරා ගොඩක් ජනප්‍රිය වෙච්ච මේ Minecraft ගේම් එක ලෝකෙ පුරා ගොඩ දෙනෙක් ප්ලේ කරන්නත් පටන් ගත්තා. ඉතින් අතීතයේ ඉඳලා ලෝකෙ හිටපු දැනුම YouTubersලා ඉතින් ඒ කියන්නේ Dreamers PewDiePie වගේ අයත් මේ ගේම් එක ප්ලේ කරලා තියෙනවා. ඉතින් ඒ වගේ තමයි මේ විදිහින් Minecraft තරග පවා පැවැත්වෙනවා. ඉතින් මේ විදිහින් මේ ගේම් එක ලෝකෙ පුරා බොහෝ පිරිසක් ප්ලේ කරන ගේම් එකක් කියලා තියෙනවා. ඉතින් සමහරට මේ වීඩියෝ එක බලන ඔයත් Minecraft ප්ලේ කරන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් ඔයත් අන්න ඒ වගේ කෙනෙක් Minecraft එක්ක තියෙන ඔයාගේ අත්දැකීම් පල්ලෙහා කමෙන්ට් එකක් දාන්න. ඉතින් ඒ වගේම තමයි වීඩියෝ එක හොඳට ලයික් කරන්න, කමෙන්ට් කරන්න වගේම යාළුවන්ටත් බලන්න ෂෙයා කරලා අපිට සහාය දෙන්න අමතක කරන්න එපා. ඉතින් ඒ වගේම තමයි ඉස්සරහට අපි මේ වගේ දාන වීඩියෝස් බලන්න අනිවාර්යයෙන් අපේ channel එක subscribe කරලා ඒ ගාව තියෙන bell icon එක click කරලා තියාගන්න. ඉතින් අපි තවත් දවසක මේ වගේ වටිනා වීඩියෝ එකකින් හම්බ වෙමු. ඔබට සුබ දවසක්.